Hi, welcome back to my YouTube channel. අද මම ඉන්නේ පන්සලේ. මේක ඇත්තටම මගේ වෙසක් vlog එක. ඉතින් පරක්කු වුණා vlog එක edit කරගන්න. වැඩ ගොඩක හිර වෙලා හිටපු නිසා. ඉතින් බලන්නකෝ අපේ පන්සලේ ලස්සන වෙසක් එකට light දාලා. ඔය තියෙන්නේ අපේ පන්සලේ බුදුමැදුර. ඉතින් මම ගොඩාක් වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් මේ අපේ පන්සලේ තියෙන බුදු මැදුරේ තියෙන බුදු පිළිමය ගලින්ලු නෙලලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ලයිට් එක හරිම ලස්සනයි අද පන්සල. ඉතින් මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔයාලටත් මේ වීඩියෝ එක පෙන්නන්න. ඉතින් ওই විදිහට තමයි අපේ පන්සලේ බුදු මැදුර තියෙන්නේ. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඉස්සර හරි ලස්සනට හරිම නිර්මාණාත්මක විදිහට නිර්මාණය කරලා තියෙනවා මේ දේවල්. සමීප වෙලා සිරිසිතිවිලි ඇති කරගෙන ශ්‍රද්ධාව පහදවාගෙන මේ උදාර පින්කම් සිද්ධ කරන්නේ මේ වෙලාවේ. දැන් ඔය අපි ඊට පස්සේ දවසේ වෙසක් බලන්න ගාලි ටවුන් එක පැත්තට ගියා. ඔය තියෙන්නේ ගාල්ල ප්‍රදේශ ලේකම් කාර්යාලය ආසන්නයේ තිබ්බ වෙසක් කූඩු. ඉතින් එයාලත් හැම අවුරුද්දකම වගේ ලස්සන වෙසක් කූඩු හදනවා. මේව දාද්ද? පිටුදු. හා? පිටුදු. නෑ. පොල් කොලේ මේවා. ඉරට නෙමෙයි. ඉරට මැද තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ප්‍රදේශ ලේකම් කාර්යාලය ඉස්සරහා තිබ්බ කූඩු ටික. ඔය නම් අපි ටිකක් ඉස්සරහට ගියාම ටවුන් එක පැත්තේ කූඩු ගොඩක් හදලා තිබ්බා. ඒවත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ නිර්මාණය කරපු පිරිත් මණ්ඩපයක්. දැන් ඉතින් ඔය අපි ඉස්සරහට යනකොට ලස්සන කූඩු තිබුණා. මේත් රත්ගම පොලිසියෙන් මං හිතන්නේ ඒ හදපු කූඩුවක්. ඒකත් හරිම ලස්සනයි. මේක බලන්න. ඔය තියන්නේ ගාල්ලේ කොටු තාත්තේ. ඉස්සෙල්ලත් ඔයාලා දකින්න ඇති ළඟටම. මම ළඟටම ගත්ත වීඩියෝ ක්ලිප් එකකුත් දාන්නම්. හරිම ලස්සනයි. මුළු තාප්පේ වටේටම ලස්සන බල්බ් දාලා තිබ්බා.
තියෙන්නෙත් ඒ වගේම ලස්සන තව කූඩුවක්. කලින් පාරවල් වලට වඩා මේ පාර මට හිතෙන්නේ ගොඩක් කූඩු තිබුණා. තොරණක් තිබුණා. ලස්සනයි ඉතින්. ඉතින් මේවා දෙකේ අවසානම ටික එහෙනම් ආයෙත් වගේ ඉතින් හම්බෙනකම් හැමෝටම හැමෝගෙම සියලුම වැඩ කටයුතු සඳහා